අයිබෝන් ආදරණීය දුවේ පුතේ. තුන්වෙනි වාර විභාගයට සූදානම් වෙන ඔබ වෙනුවෙන් තුන්වෙනි වාර විභාගයේ වැඩිම ලකුණු ගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙනවා ඔබට හතර ශ්‍රේණියට අදාළ සියලු විෂයන් ආවරණය වෙන විදිහට වීඩියෝ මාලාවක් වගේම මේකට අදාළව ප්‍රශ්න පත්‍ර කට්ටලයක් නිකුත් කරනවා නොමිලේම. ඉතින් ඒ හරහා අපේ පන්තිය හරහා අපේ ඔන්ලයින් පන්තිය හරහා ඔබට මේ ප්‍රශ්න පත්‍රය අරගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ මේ හා සමානවම අනෙකුත් විෂයන් සියල්ලටම ඔබට මේ වගේ පේපර් කට්ටලයක් ඒ වගේම තමයි වීඩියෝ පැක් එකක් ඔයගලන්ට ලැබෙනවා. මේ වීඩියෝ පැක් එකෙන් මේ සියලුම දේවල් වලින් ඔබේ තුන්වෙනි වාර විභාගයට අදාළ දැනුම එක්රැස් කරගන්න. ඒ වගේම ලොකු උදව්වක් දෙන්නේ. ඉතින් මේ පණිවිඩ ටික කියන ගමන් දැන් ඕගොල්ලෝ බලාගෙන ඉතින් කොහොමද මේක ගන්නෙ කියලා. හරි. මෙන්න මෙහෙමයි ගන්නෙ. මම ඊට කලින් ඔබට කියනවා අපේ YouTube නාලිකාව මේ වීඩියෝ එක බලන්නේ අපේ YouTube නාලිකාව හරහා. ඉතින් ඔබට පුළුවන් අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ තුල ඔබේ දරුවට ඔබට ඉගෙන ගන්න බොහෝ දේවල් තියේවි. ආදරණීය අම්මලා තාත්තලා මම තවත් දෙන්නීමක් කරනවා. මේ වීඩියෝ එක බලනවා වගේම අපි ඔබට දුන්න මේ වීඩියෝ පැක් එක මේ පේපර් ටික අපේ පන්තිය ගැන තවත් කෙනෙකුට කියන්න දෙපාරක් හිතන්න එපා. මොකද මම ඔබ වෙනුවෙන් ඔබේ දරුවා වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනකොට ඔබ ඒකට අර්ථයක් එකතු කරන්න මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙකුට කියන්න, තව කෙනෙකුට ෂෙයා කරන්න. ඉතින් මෙන්න මේ 3 සහ 4 5 ශ්‍රේණිවල අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න, ඒ වගේම මේ පේපර් කට්ටලය ගන්න, මේ වීඩියෝ පැක් එක ගන්න ඔබ අපේ WhatsApp සමූහයට පළවෙනියටම එකතු වෙන්න ඕනේ. ඉතින් WhatsApp සමූහයට එකතු වෙනවා නම් අපේ 3 4 5 ශ්‍රේණි වලට අදාළ මෙන්න මේ අංකවලට 077 89 66 143 071 889 663 කියන මෙන්න මේ අංක දෙකෙන් එකකට දරුවගේ නම සහ ශ්‍රේණිය WhatsApp කරන්න. ඉන් අනතුරු ඔබට පුළුවන් ලැබෙන පණිවිඩයෙන් අපේ WhatsApp සමූහයට ඇතුළත් වෙන්න මතක ඇතුව දරුවගේ ශ්‍රේණිය සහ ශ්‍රේණියට අදාළ වෙන වර්ෂය සඳහන් කළ යුතුමයි. අනිවාර්යෙන් සඳහන් කරන්න. හේතුව තමයි එහෙම නැති වුණොත් ඔබට මේක අදාළ WhatsApp සමූහය පැටලෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි එහෙම කියන්නේ. හරි. ආදරණීය දුවේ පුතේ. ඔයා දක්ෂයි කියන එක මතක තියාගන්න. එහෙමනම් අපි ඔන්ලයින් පන්තිය ඇතුළේදී හම්බෙන බලාපොරොත්තු වෙන මේ පේපර් එක කතා කරනවා. මම මේ පේපර් එක ගැන විස්තර කියන්නම්. ඔබට පුළුවන් මෙන්න මේ පේපර් එක අරගන්න මම අර කලින් කිව්ව විදිහට. අරගෙන ඔබට print out එකක් අරගත්තට පස්සේ ඉන් අනතුරුව මේ වීඩියෝ එක බලන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අපේ YouTube නාලිකාවට පිවිසෙන්න පුළුවන්. YouTube එකට ගිහිල්ලා උත්සුක රත්නායක කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔබට අදාළ channel එක පෙන්වයි. ඊට අදාළ වීඩියෝ ටික පෙන්වයි. හොයලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳම විදිය ඔබේ ෆෝන් එකෙන් අරගෙන මේ විදිහට QR code එක මේ අයිනේ තියෙන මෙන්න මේ අයිනේ තියෙන QR code එක ස්කෑන් කරලා මෙන්න මේතන ස්කෑන් කරත් වෙනවා. ඒතර මේ විදිහට ස්කෑන් කරලා ඔබට පුළුවන් සාමාන්‍ය විදිහටම අපේ YouTube නාලිකාවට පිවිසෙන්න. ඉතින් මෙන්න මේ ආකාර කීපයකටම ඔබට ඉක්මනින්ම මේක වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ආදරණීය දූල පුතාලා එහෙමත් නැත්නම් ඔය මොකුත් ඕනේ නැහැ. යට තියෙනවා අපේ නම්බර එක. අර කලින් කිව්ව විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. පරිසරයේ ප්‍රශ්න පත්‍රය. ඔබ වැඩි ලකුණු ගන්න ඕනේ. ආදරණීය දූල පුතාලා මම ආදරණීය අම්මලා තාත්තලා මම මේ වීඩියෝ එක කරන්නේ මේ ගොඩක් වීඩියෝ එකේ. ඒ නිසා මම ටිකක් ඉක්මනින් යනවා වෙනදා පන්තියට වඩා. අපේ තියරි පේපර් ක්ලාස් එකේ ඉන්න දරුවෝ දන්නවා. අපි යන මට්ටම අපි කරන විදිහ අපේ සැලසුම ඒගොල්ලෝ දන්නවා. ආදරණීය අම්මලා තාත්තලා එක්කම. රයිට්. එහෙමනම් අපි පටන් අරගමු අපේ පළවෙනිම ප්‍රශ්නෙට යමු. ආදරණීය දූල පුතාලා පළවෙනි එක බලන්න. ඔලින්ද පුවරුවක එක් පසෙක සිදුරු කීයක් තිබේද? ඊට කලින් අනිවාර්යයෙන් මේක කියවන්න. සුදුසු පිළිතුර තෝරා යටින් නිදක් අඳින්න. ඔලින්ද පුවරුවක එක් පසෙක සිදුරු කීයක් තිබේද? පුතේ මම මේක තියරි පේපර් ක්ලාස් එක ඇතුළේදී මම ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා. එක් පැත්තක තියෙන්නේ 7යි. දෙපැත්තෙම 14යි. තිසාවැව ඉදිකලේ කවුරුන්ද? ධාතුසේන රජතුමා. sorry ඔන්න වැඩේ මුලදී මාවුල් කරගන්නවා. ධාතුසේන රජතුමා වෙන්න බෑනේ. දේවානම් පියතිස්ස රජතුමා තමයි ඉදි කරේ. හොඳද? මෙතන මේක අයින් වෙනවනේ. දෘශ්‍ය මාධ්‍යයක්. පුතේ දෘශ්‍ය කියලා කියන්නේ දෘශ්‍ය කියන්නේ අපි ඉගෙන ගන්නවා තොරතුරු sannivedanaya කරන ක්‍රම කීපයක්. ඒ තමයි ශ්‍රව්‍ය මාධ්‍ය, දෘශ්‍ය මාධ්‍ය, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය. ඒ කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය කනෙන් අහන ඒවා, දෘශ්‍ය මාධ්‍ය ඇහෙන් දකින ඒවා, ඊළඟට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඇහෙන් සහ කනෙන් දකින ඒවා. මේ අතරේ අපෙන් අහන්නේ දෘශ්‍ය මාධ්‍යයක්. දුරකථනය කියන්නේ
සංගරා කියන්නේ ගුවන් දුරකථනය කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය කියන දෙකටම අයිති වෙන්න පුළුවන්. ඒ වගේම සංගරා කියලා කියන්නේ ඇස් දෙකෙන් දකිනවා විතරයි. ගුවන් විදුලිය කියන්නේ කනෙන් අහනවා විතරයි. ඒ අනුව සංගරා තමයි නිවැරදි පිළිතුර. අහන්නේ දෘශ්‍ය මාධ්‍යයක්. පුතේ පන්ති කාමරය තුල අපට කළ හැකි වෙනස්කමකේ ඩෙස්පුටු පිළිවෙලකට තැබීම කාණු සැකසීම. පන්ති කාමරේ කාණු කපන්නේ නැද්ද? බල් පැල ගලවා ඉවත් කිරීම නෑ. මෙන්න මේක. හරි. එන්න පුතේ මෙතනට. බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්කයක් නොවේ. ඔබ දන්නවා බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රමය. ඔබට අපේ YouTube channel එක ඇතුලේ බොහෝ වීඩියෝ ප්‍රමාණයක් මේ වෙනුවෙන් යොමු කරලා තියෙනවා. කළු කෝ ගම් බස්සා. කළු කියන්නේ කළුතර, කෝ කියන්නේ කොළඹ, ගම් කියන්නේ ගම්පහ, බස්සා කියන්නේ බස්නාහිර. එහා සමානවම තව තියෙනවා. මොනවද? ඌ මොන බලවත්ද? ඌ කියන්නේ ඌව පළාත, මොන කියන්නේ මොනරාගල, බලවත්ද කියන්නේ බදුල්ල. එතකොට ඊළඟ එක තමයි අම් මඩ ත්‍රී නැගෙනහිරින්. අම් කියන්නේ අම්පාර, මඩ කියන්නේ මඩ කලපුව, ත්‍රි කියන්නේ ත්‍රිකුණාමලය, නැගෙනහිරින් නැගෙනහිර පළාතට එන්නේ ඒක. ඒ වගේම තමයි තවත් තියෙනවා. බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අනුපොළඟා උතුරු මැදින් අනුරාධපුර පොළොන්නරුව උතුරු මැද පළාතට අයිති වෙන්නේ. මෙන්න මෙහෙම දේවල් ටිකක්. සබරේ කෑව රත්නපුරෙන්. සබර කියන්නේ සබරගම පළාත, කෑව කියන්නේ කෑගල්ල, රත්නපුරෙන් කියන්නේ රත්නපුරටම තමයි. ඉතින් මෙන්න මේ වගේ පරිසරය සම්බන්ධන බොහෝ ප්‍රමාණයක් ඔබේ දරුවෝ වෙනුවෙන් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. අපේ තියරි පේපර් ක්ලාස් එක ඇතුලේ. ඉතින් මම නැවත කියනවා මේ වෙනකොට ඔයා මුල වීඩියෝ බැලුවේ නැත්නම් මුලටම යන්න, මුලටම ගිහිල්ලා මුල ටික බලන්න. ඔබට වැදගත් වෙන තොරතුරු ටික අන්න එතනයි තියෙන්නේ. නැත්නම් ඉක්මනින්ම පන්තියට සම්බන්ධ වෙන්න මෙන්න මේ අංක දෙකෙන් එකකට WhatsApp message එකක් දාන්න. කෙනෙක් අහනවා නම් පේපර් එක අරගන්නේ කොහොමද කියලා. ඒ ගැනත් මේ වීඩියෝ එකේ මුල අපි කියලා තියෙනවා. right. එහෙනම් බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්කයක් නොවේ කියලා කියන්නේ. කළු කෝ ගම්බස්සා. කළුතර තියෙනවා, ගම්පහ තියෙනවා. නමුත් පුත්තලම නැහැ. පුත්තලම අයිති වෙන්නේ මොකටද? මොකද්ද? වයඹ පුතා කුරුයි. වයඹ කියන්නේ වයඹ පළාත, පුතා කියන්නේ පුත්තලම, කුරුයි කියන්නේ කුරුණෑගල. very simple. තව තියෙනවා methods ගොඩක්. පින්තූරයේ දැක්කන මැහුම් ක්‍රමය කුමක්ද? පුතේ කතා දෙකක් නෑ. බ්ලැන්කට් මැස්ම. මේකට මං කවියකුත් මං කියලා දුන්න තියරි පේපර් ක්ලාස් එක ඇතුලේ. අංක 7 තම්බා බොන පාන වර්ගයක. කොමඩු පුතා තම්බල බොන්නේ නෑ, ලෙමන් තම්බල බොන්නේ නෑ. හැබැයි වෙනිවැල්ගට නම් තම්බල බොනවා. විටමින් බහුල ආහාරයක්. අපේ ආහාර පාඩම ඇතුලේ විටමින් වර්ග A B C D E සහ K. කියන්න බලන්න. A B C D E සහ K කියන මේ විටමින් වර්ග ටික ගැන අපි කතා කරා. මේ වගේන් තියෙන ප්‍රයෝජන ගැන ඉස්සරහට කතා කරනවා. වෙනවම සම්මන්ත්‍රණ ඔබට යොමු කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් විටමින් බහුල ආහාරයක්, වට්ටක්කා, බිත්තර, කොස් වල තියෙන්නේ මොනවාද? අපි ඉගෙන ගන්නේ ආහාර සම්බන්ධව ආහාර කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. එකක් ශක්තිය ලැබෙන ආහාර, වර්ධනය වන ආහාර, ඊටු එක ශරීරය ආරක්ෂා වෙන ආහාර. වර්ධනය වෙන්නේ ප්‍රෝටීන් සහිත ආහාර වලින්, ශක්තිය ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර වලින්, එහෙම නැත්නම් පිටි සහිත ආහාර වලින්. මේවා මතක තියාගෙන යන්න. හොඳද? ඊට අමතරව අපි ආරක්ෂා කරන්නේ විටමින් සහ ಖನಿජ ලවණ කියන ආහාර වලින්. ඉතින් ආදරණීය දරුවනේ, මේ ඔක්කොම මුළු පාඩම මට මෙතනදි දිගාරින්න බෑ. මොකද අපි තියරි පේපර් ක්ලාස් එකේදී මේවා ලස්සනට පිළිවෙලට ගාන්ට කරලා තියෙනවා. එහෙම හිටපු කට්ටිය හරි වාසනාවන්ත වෙයි. ඔබ අවාසනාවන්ත නෑ. ඉස්සරහා ඉඩ තියෙනවා ඕගොල්ලන්ට ඉක්මනින්ම සහභාගී වෙලා ඊටු ටික කවර් කරගන්න. පුතේ කොස්වල තියෙන්නේ මොනවාද? මොනවද කොස්වල තියෙන්නේ? කාබෝහයිඩ්‍රේට්. පිස්ටේ. බිත්තරවල අපි කියනවා මස් මාළු, කිරි බිත්තර, ප්‍රෝටීන්. වට්ටක්කවල තියෙන්නේ විටමින්. බොහෝ විට විටමින් A, කොළ පාට එළවලු සහ පළතුරු. ගස් බෙලවල වාසය කරන සතෙකි. කෑරලා, දියබරියා, වවුලා. දියබරියා නෑ, වවුලත් නෑ පුතා, කෑරලා. ජාතික කොඩියේ රතු පැහැති පසුබිමින් නිරූපණය කරන්නේ ජාතික අභිමානය. මේවා ලේසි. ඊළඟට පුතේ අපිට කියනවා ජාතික ශෝක දිනයකදී ජාතික කොඩිය මොනවද කරන්නේ? මේ යට එකෙන් තෝරලා දාන්න තියෙන්නේ. very simple. හරියට බලලා දාන්න. අඩ කුඹු කරනවා මේ. අඩ කුඹු. පේපර් එක කරන්න. අඩ කුඹු කරනවා. මොකද මට හිමීහිට ආමය පුතේ එහෙම කියලා හිමීහිට නලවල කරලා කරන්න බෑ. එහෙම කරන්නෙත් නෑ. මොකද හේතුව ඔයා මේ ටික වැඩේ ලස්සනට යන්න ඕනේ. මොකද තව වීඩියෝ ගොඩක් තියෙනවා ඔයාලා වෙනුවෙන් කරන්න.
මේ දෙන මහන්සියට අම්මලා තාත්තලා අනිවාර්යෙන් ඕගොල්ලෝ මේකට වචනයක් යටින් ලියන්න අමතක කරන්න එපා. මාළු නරක් නොවී තබා ගැනීමට දැන් ඔහොම බලනවට වැඩිය මේ උත්තර ටික බලලා ඉන්න. වාසස්ථාන දෙල් නිෂ්පාදිත දිනය අඩකුඹු අයිස් කැට සවල මහාමාරිය ජලය පාංශු කරවල. දැන් ওই ටික බලපුවම පොඩ්ඩක් ඔන්න ඇතුලේ තියෙනවා අපේ. දැන් බලනවා ප්‍රශ්න ටික. මාළු නරක් නොවී තබා ගැනීමට අයිස් කැට ලිව්වනම් කපන්න නැත්තම් පැටලෙනවා පැටියෝ. මාළු වියලීමෙන් පසු කරවල බවට පත්වෙයි. හිස්තනක් බීජයක් පැලවීමට අත්‍යවශ්‍ය වේ. වාසස්ථාන නෙවෙයි, දේල් නෙවෙයි, නිෂ්පාදිත දිනේ නෙවෙයි, සවල නෙවෙයි, මහාමාරිය වෙන්න බෑ. ජලය වෙන්න පුළුවන් පාංශු නැහැ. එහෙනම් ජලය බලමු දාලා. ජලය බීජයක් පැලවීමට අත්‍යවශ්‍යම සාධකයකෝ. බදාම මිශ්‍ර කිරීමට වාසස්ථාන දෙන නිෂ්පාදිත දිනය මේ කපන්න සවල හරි. එන්න පැටියෝ ඊළඟ කොටසට මේකෙම. කලින් ඒවට කපලා තියෙන්නේ කරවල ජලය ඉවරයි. ඊට පස්සේ අයිස් කැට අඩකුඹු සවල ගත්තා. ආයි ගත්තේ නෑ මොකුත් නේ. හතරයිනේ අපි මේව කරේ. සතුන්ගේ හිස්තනක් විනාශ කිරීම සතුන්ගේ පැවැත්මට හානි කරනවා. මොකද්ද? වාසස්ථාන. එහෙමයි හොයන්නේ. ඊළඟ දෙල් ශාකයේ නිෂ්පාදිත ශාකයේ මහාමාරිය පාංශු වෙනම් අනිවාර්යෙන්ම දෙල්. ඔවුනේ හරිනේ දෙල් ශාකයේ පත්‍ර බෙදී ගොස් ඇත. මීයාගෙන් නිෂ්පාදිත දිනය බෝවේ වෙන්න බෑනේ මහාමාරිය. මතකද මං ඕගොල්ලන්ට කිව්වා එක කවියක් ඇනේ මැලේ කිව්බරවා ඊඩි චිකුන් ඊඩි ඩෙංගු මී උනමී මාරිය මී අද ජලබීතිය බලල් අයද මෙන්න මෙහෙම කවියක් කිව්වා. ඇනේ මැලේ ඇනෝෆිලස් මඳුරුවා මැලේරියාව බෝ කරනවා. කිව්බරවා කියොලෙක්ස් මඳුරුවා බරව බෝ කරනවා. ඊඩි චිකුන් ඊඩ්ස් මඳුරුවා චිකන් ගොන්නයා. ඊඩි ඩෙංගු ඊඩ්ස් මඳුරුවා ඩෙංගු බෝ කරනවා. මී උනමී මාරිය මීයද මී උන බෝ කරන්නේ මීයා මහාමාරිය බෝ කරන්නේත් මීයා. මතක තියාගන්න මම මේක ගැන ෆොටෝස් පෙන්නුවා වීඩියෝ පෙන්නුවා. බ්ලැක් ඩෙත් කියලා කිව්ව ස්පාඤ්ඤේ හටගත්ත කතන්දරයක් කිව්වා. ජලබීතිය බලල් අයද ජලබීතිකාව බෝ කරන්නේ බල්ලෝ බලල්ලෝ. බින්කුණ්ඩා මොකද්ද මහාමාරිය ගත්තා. එහෙනම් අපිට තියෙනවා තව නිෂ්පාදිත දිනය වෙන්නේ නැහැ. බින්කුණ්ඩා පාංශු ජීවියක. දැක්කද එන්න පහසු වෙනවා. ආහාර මිලට ගැනීමේදී නිෂ්පාදිත දිනය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. පුතේ මේ විදිහට තියෙන්න ඕනේ පිළිවෙලට ලස්සනට පැහැදිලිව තියෙන්න ඕනේ. හොඳද? රයිට් එන්න. ඊළඟට අපි යනවා පහත ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න කියනවා. පැටියෝ අහගන්න මේවා පාඩම් කරලා යන්න බලාගෙන යන්න උගන්වලා තියෙන ඒවා. සූර්ය නමස්කාරයේ පියවර ගණන 8කි. ඒක බොරුනේ පුතා නේ. ටොම් පචයක්නේ. කීයක් තියනවද? 12ක් තියෙනවා. මතකද කවිය? මොකද්ද කවිය? වීඩියෝ එකේ තියෙනවා මේකේ. මොකද්ද? එක පළමුව වැන්දා දෙක 11 තුන වෙනවා 3යි 10 දනහිස උම්ම 4 9 රේස් යනවා 5 කන්දක් වෙනවා 6 දොයි යනවා 7 ජේ 8 කූනැල්ල 12 සීරුවෙන් අපි මේවා සෙමිනවලදී ඇතිතරම් කතා කරනවා නේ. මේවා කතා කරලා පාඩම් කරවලා සියල්ල කරවලා යවන්නේ දරුවෝ. මම සතුටින් ඉන්නේ දාට. මොකද මම උගන්ලා දින ඇතිතරම් ළමයි දැනුම පිරෙන්න. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂයා දඬුලේන අය කවද්ද පුතා දඬුලේනට පියාපත් ආවේ වෙන්න බෑනේ නේද? ත්‍රිශූලය ඉස්ලාම් ආගමිකයන්ගේ සංකේතයයි වෙන්න පුළුවන් එකක්ද? ත්‍රිශූලයද? නෑ ඉස්ලාම් ආගමිකයන්ගේ මොකක්ද එන්නේ? අඩ සඳහා තරුව. වැරදි. බිනර මල් පිපෙන්නේ සැප්තැම්බර් මාසයේ. යස් ඔව්.
බත්කූරා සවස් කාලයේ හැසිරෙන සතෙකි. බත්කූරා කියන එක නා සවස් කාලේ විතර නෙවෙයි පුතා, දවල් කාලෙත් තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඩ්‍රැගන් ෆ්ලයි කියලා කියන්නේ මෙන්න මෙයාට. හොඳද? මේ ඩ්‍රැගන් ෆ්ලයි කියන සතා එයාට තියෙනවා එයාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි ඉදිරියට පිටුපසට දෙපැත්තට ඕන පැත්තකට පියාඹන්න පුළුවන් වීමේ හැකියාව. මට නිකන් මෙහෙමත් හිතනවා පුතා දවසක. හෙලිකොප්ටරය හදලා තියෙන්නේ බත්කුර දිහා බලලාද කියලා. නිකමට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අංක 6. බිත්තියේ කොළපො තැවරීම සඳහා යොදාගන්නේ අතකොළුවයි නෑ, කිසිසේත්ම නෑ. ආහාර පැකට් කිරීමෙන් ආහාර කල්තබාගත හැකිය. අනිවාර්යෙන් පුළුවන්. මොනවාද ආහාර කල්තබාගත හැකි උපක්‍රම මොනවාද? පින් කිරීම, පැකට් කිරීම, ඊට පස්සේ විජලනය කිරීම. ඒ මොකද්ද? විජලනය කිරීම. ආහාරය තුළ තියෙන ජලය අයින් කරනවා. ඔයාලා දැකලා ඇති ඔයාලගේ ගෙදරට ගේන සමහර නූඩල්ස් පැකට් වල තියෙනවා ඇතුලේ එළවලු පැකට් එකක් අරගෙන වතුරට දාලා උණු වතුරට දාලා ගන්න තියෙන. අන්න විජලනය කරපු ඒවා. තේරුණාද? කරවිල වගේ දේවල් විජලනය කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගෙදර පුතේ විජලනය කරපු දේවල් තියෙනවා මොනවාද? අටකොස් හදනවා. මං අටකොස් හදන හැටි පන්තියේදීත් කියලා දුන්නා. ඒවත් කියලා දෙනවද පන්තිවල? නැත්තම් ඉතින් ඒවත් කියන්න ඕනේ. තියුණු උපකරණ ඈතතිව දුවන විට අනතුරු සිදු නොවේ. වෙන්නේ නැත්තේ කොහෙද වෙනවානේ? ලුණු නිෂ්පාදනය කිරීමට හිරුවෙලිය අත්‍යවශ්‍ය වේ. ඔව් ඕනි. මොකද වාෂ්පීකරණයෙන් තමයි මේ දේවල් කරන්නේ. අපි මේක කරනවා පොළොව සහ ආහස පාඩමේ වගේම ජලය පාඩමේදීත් කතා කරනවා. අංක 10 කොම්පෝස්ට් අනු රසායනික පොහොර වර්ගයක නෑ. ඒක කාබනික පොහොර වර්ගයක්. රයිට්. මම නැවත කියනවා මේ වීඩියෝ එක මෙතනට එද්දී බලනවා නම් කවුරු හරි ඔබට පුළුවන් මේ පේපර් එක ගන්න. ඒ ගැන විස්තර සියල්ල මේ වීඩියෝ එකේ මුල තියෙනවා. වීඩියෝ එකේ මුලට යන්න. එහෙමත් නැත්නම් මෙන්න මේ 077 89 66 143. එහෙම නැත්නම් 071 889 663 කියන මේ අංක දෙකෙන් එකකට WhatsApp කරන්න ඉක්මනින්ම. හරි. ඉන් පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන පහත සිත් පහන් කිරීමේ අභ්‍යාස අනුපිළිවෙලට සැකසෙන පරිදි අංක යොදන්න. පුතේ සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ පියවරයන් 5ක් තියෙනවා. there are 5 steps. එතකොට මොනවද මේ පහ? මොනවද මේ පහ? ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ. ඒ කියන්නේ ශාන්ත කියන්නේ ශාරීරික ලිහිල් බව, මාමා කියන්නේ මානසික ලිහිල් බව, අන්න කියන්නේ අදිෂ්ඨානය, ප්‍රාකාරය කියන්නේ ප්‍රාර්ථනාව, උඩ කියන්නේ උදානය. එහෙමනම් ශාන්ත ශාරීරික ලිහිල් බව අංක 1, මාමා මානසික ලිහිල් බව අංක 2, අන්න අදිෂ්ඨානය අංක 3, ප්‍රාකාරය ප්‍රාර්ථනාව මේක 4, උඩ උදානය මෙන්න 5. මේ විදිහට අංක වෙලා තියෙන්න ඕනේ. පුතේ මෙතන ඕගලන්ට 10ම තියෙනවා. මම යා කරන්නම්. මම මෙතනදී අඩි රූලක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මෙතන ඕගලන්ට පැහැදිලිව පෙන්වන්න ඕන හින්දා. හැබැයි පැටිය ඕගොල්ලෝ ලියනකොට අඳිනකොට අඩි රූලක් පාවිච්චි කරන්නේ නැත්නම් මේක වැල් ජාලාවක් වගේ වෙනවා. හොඳේ මම මේක කලර්ස් කීපයකින් පාට කරන්නම්. ඔයාට අඳුන ගන්න පුළුවන් වෙන්න. ලෝහමය ද්‍රව්‍ය බලමු මේ පැත්තේ ආන්සර්ස් ටික ඉරියව් මගින් පෙන්눔 කරයි. පාචනය, නිවිති, කප්පිය, කල්තබාගත හැක, චුම්බක වෙත ආකර්ෂණය වේ, විකර්ෂණය වේ, බයිසිකලයේ අක්කපාන ශාරීරික ලිහිල් බව. රයිට්. බලමු අපි. ලෝහමය ද්‍රව්‍ය කල්තබාගත හැක හරි, කප්පිය හරි, චුම්බක වෙත ආකර්ෂණය වේ, බයිසිකලයට දාන්නත් පුළුවන්. හිතා ගන්න බෑනේ. දැන් මොකද කරන්නේ? ඒක කොහොම තියන්නේ? හරි. මම නම් දන්නා උත්තරේ. මම එකපාර ගෙහුවේ නැතුණාට. ශෝකය මුහුණේ කතා දෙකක් නැහැ. ඉරියව් මගින් පෙන්වයි. හොඳ. චුම්බකයක සමානාග්‍ර ඒකත් පුළුවන්. චුම්බකයක සමානාග්‍ර මොනවද වෙන්නේ? විකර්ෂණය වේ. මම කලර්ස් කීපයකින් පෙන්වන්නේ ඕගලන්ට අඳුන ගන්න පහසු වෙන්න. සිත් පහන් කිරීමේ අභ්‍යාසවල පළමු පියවර දන්නවා. ශාරීරික ලිහිල් බව. මෙය පැලෑටි වර්ගයකේ කප්පිය වෙන්න බෑ. එකම පැලෑටි. අක්කපාන තියෙනවා, නිවිති තියෙනවා. දෙක පොඩි ප්‍රශ්නයක්. ඒකත් තියන්න. හැබැයි ඕගොල්ලෝ දන්නවා මොනවද? නිවිති කියන්නේ පැලෑටියක්. අපිරිසිදු ජලය පානය කිරීමෙන් මොනවද පුතා හැදෙන්නේ? අපිරිසිදු ජලය පානය කරොත් මෙතන නෑ. කෙලින්ම පාචනය පමණයි ගන්න පුළුවන්. හොඳේ.
ඔයාලා මේ තොරණ වගේ කරන්න එපා. මම මේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ මෙහෙම දාන්නේ. ඔයගොල්ලෝ හරි දාන්න එපා. දැතිරෝධ උපයෝගී කරගන්න උපකරණයක් මොකද්ද? බයිසිකලය. බරක් ඉහළට එසවීමේදී මොකද්ද යොදාගන්න කප්පිය. මාළු ජාඩි දැමීමෙන් නටයිද? නෑ. මාළු ජාඩි දැමීමෙන් කල් තබාගත හැක. යකඩ බහුල ආහාරයකි මොනවද? අන්න අක්කපාන වෙන්නේ නෑ. දැන් දැක්කද වෙනස? අන්න දැන් අපිට වැරද්ද අහු වෙනවා. යකඩ බහුල ආහාරයක් පුතා අපිට ගන්න බෑනේ අක්කපාන. අන්න ඒ වෙලාවට මෙතනට ඇවිල්ලා අර කියන නිවිති වලට ගියපු එක්කනා මෙහෙම මෙන්න නිවිති වලට ගියපු එක්කනා නෙමෙයි අයින් එන්නේ. මෙහෙම අයින් කරලා අපි එයාව පැත්තකට අයින් කරමු. එහෙනම් යකඩ බහුල ආහාරයක මොනවද නිවිති මෙය පැලෑටි වර්ගයකි අක්කපාන. දැක්කනේ? හැබැයි එතකොට අනේ උඩ ඒකට අපි කරලා නෑනේ මොකුත්. ඇයි යන්නේ ලෝහමය ද්‍රව්‍යයක් කියලා කියන්නේ මේ තියෙන්නේ චුම්බක වෙත ආකර්ෂණය වේ. මෙන්න මෙහෙම පුළුවන්. දැන් මේක ගොඩක් තියෙනවනේ. හා බලා ගන්නකො චුට්ටක්. පොඩි වෙලාවක් දෙන්න. ඕකේ. ඕකේ. රයිට්. මෙන්න මෙතන අපිට කියනවා දරුවනේ මේ පේපර් එක ඇතුලේ පහත දැක්වෙන රාජ්‍ය ලාංඡනයේ කොටස් නම් කර එහි අදහස ලියන්න. අඩුම තරමේ පුතේ මේකේ කොටස් නම් කරලා නැතුව නම් කරන එක මතකයේ හරි තියෙන්න ඕනේ. දැන් මෙතන ඉඩම අඳින්න මම කියන්නම් මේ තියෙන ධර්ම චක්‍රය. වී කරල් පලාපෙති මැද සිටින සිංහයා. නිකන් සිංහ නෙවෙයි පලාපෙති මැද සිටින සිංහයා. ඩී කියන්නේ පුන් කලස. ඉර සහ සඳ. මම මතකයෙන් කියන්නම් ඒ කියන්නේ ධර්මය රටේ පවතින ධර්මය තමයි ඉහළින්ම තියෙන්නේ. වී කරල් වලින් කියන්නේ ශාස්ත්‍රීයත්වය සහ ස්වයංපෝෂිත බව. එතකොට සී වලින් කියන්නේ පලාපෙති මැද සිටින සිංහයා. මොකක් ගැනද කියන්නේ? රටහා විනයගරුක ජනයා. ඊට පස්සේ ඩී පුන් කලස පරිපූර්ණත්වය හා සෞභාග්‍යත්වය. මේක සදාතනික පැවැත්ම. ඉතින් අපිට ලියන්න පුළුවන් ඒ වලින් කියන තේරුම මම මේකේ දේ ලියන්න යන්නේ නැහැ. කාලය ගත වෙන නිසා ඔබ අනිවාර්යෙන් ලියන්න ඕනේ මම අර කලින් කිව්ව ටික. මේකෙන් කියවෙන්නේ ධර්මය ගැන. B කියන්නේ වී කරල් වලින් කියවෙන්නේ ස්වයං පෝෂිත බව සහ අඩුම තරමේ එකක් හරි ලියන්න. සහ ශාස්ත්‍රීයත්වය. C කියලා කියන්නේ පලාපෙති මැද සිටින සිංහයා. ඒ කියන්නේ රටහා විනයගරුක ජනයා. D කියන්නේ පුන් කලස. පුන් කියන්නේ පිරුණු. ඒ කියන්නේ
පරිපූර්ණ බව සහ සෞභාග්‍ය. ඉර සහ සඳ මොකක්ද ඉර සහ සඳ සදාතන පැවැත්ම. මෙන්න මෙහෙම. සදාතන පැවැත්ම. රයිට්. එහෙනම් දැන් යන්නේ අපි මලක කොටස් නම් කරන්න පැටියෝ එන්න. A B C D E F මේ මොනවද තියෙන්නේ? අපි කියනවා කලංකය කියලා. අපි මේවා කරනවා පරක්කු වෙන්න එපා තියරි පේපර් ක්ලාස් එක ඇතුලේ මේ සියල්ල මල් කඩලා ගෙනල්ලා ඉරලා ඇතුළ බලලා ඔපරේෂන් කරලා බලනවා. හොඳද? B කියන්නේ මොනවද? මේ B කියන්නේ රේණු. C කියන්නේ මැදින් ගමන් කරනවා ඩිම්බකෝෂය. නැත්නම් ඩිම්බකෝෂයේ වෙතට ගමන් කරනවා මොකද්ද? කීලය. වාගේ පේපර් එක බලන්න පැට්ටෝ හොඳේ. D කියන්නේ මොකද්ද පුතේ? D කියන්නේ පෙති. අපි කියනවා මේවට දලපත්‍ර කියලාත් කියනවා හොඳේ. එහෙම ලියන්න ඕනේ පෙති කියලා ලියපුවම ඇති. E කියන්නේ ඩිම්බකෝෂය. මේක තමයි යම් දවසක ගෙඩියක් බවට පත් වෙන්නේ. මම ක්ලාස් එක ඇතුළේදී ඔයගලන්ට වීඩියෝස් දාලා පෙන්නනවා ගෙඩියක් බවට පත් වෙන හැටි. ඒතර ගෙඩියක් කොහොමද ලොකු වෙන්නේ? ගෙඩියක් ලොකු වෙනකොට මොනවද වෙන්නේ? මලක් හැලෙන්නේ කොහොමද? මලක් පිපෙන්නේ කොහොමද? මලක් පර වෙන්නේ කොහොමද? මලක ඩිම්බකෝෂය ඉතුරු වෙන්නේ කොහොමද? මේ සියල්ල. වෙඩි වගේ කියවනෝනේ. ඔව් ඉතින්. මම අර හැමතිස්සෙම කියන මේ වෙලාව උපරිම ප්‍රයෝජන ගන්න හේතුව තමයි මේ දෙන සපෝට් එක උපරිමෙන් ගන්න. මේ දෙන්නේ අමතර දෙයක් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ළමයි. ඩිම්බ කෝෂය. හොඳේ. F කියලා කියන්නේ මොනවද? ඩිම්බ කෝෂයේ ඇතුලේ තියෙන ඩිම්බ. G කියන්නේ මොනවද? මේවට කියනවා මණිපත්‍ර පුතේ. දැන් මණිපත්‍ර වලින් තමයි පොහොට්ටුව කුඩා කාලයේදී මල ආරක්ෂා කරගන්නේ. මල කුඩා කාලයේදී ආරක්ෂා කරන්නේ පොහොට්ටුවක් විදිහට මේ මණිපත්‍ර වලින්. E කියලා කියන්නේ නටුව. ඕකේ. එන්න පැටියෝ එහා පැත්තට පේපර් එකේ මේ මොනවද? පහත පින්තූරවල නම ලියන්න. දැක්කහම කියන්න පුළුවන් මොනවද මේ? කරපිංචා. මේක තම්බාබන පාන වර්ගයකුත් වෙනවා. මේ මොකද්ද? මේ තියෙන්නේ බිලි පිත්ත. නැත්තම් දීවරයා කියලා ලියුවොත් කමක් නැහැ. මොකද දරුවට පේන එකනේ ලියන්නේ. ක්‍රියේටිව් විදිහට ලියලා දෙනවා නම් දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපිට කියනවා මෙන්න මෙහෙම ආලෝක සංඥා පූර්වයේ වර්ණ මගින් අදහස් වන දේ ඉදිරියෙන් ලියන්න. පුතේ රතු වලින් මොකද්ද දැක්වෙන්නේ? නවතින්න. ස්ටොප්. කහ සූදානම් වෙන්න. මෙතනදී ගමන් කරන්න සූදානම් වෙන්න කියන එක නෙමෙයි. සමහරලාට නවතින්න සූදානම් වෙනවා කියන එකත් මේකෙන් නිරූපණය වෙනවා. ඒ නිසා සූදානම් වෙන්න. කොළ කියන්නේ යන්න. දැන් මම මෙහෙම අහන්නම්. ළමයි ඔන්න එකපාර ගමන් කරමින් තියෙන වාහනයක එකපාර රතුපත් වෙනවා. දැන් ඊළඟට පත් වෙන්න ඕන මොකක්ද? එකපාරම රතු බල්බ් එක පත් වෙනවා. රතු බල්බ් එක පත් වෙලා තිබිලා නැත්තම් මෙහෙම කරන්නම් මං අහන්නම්. මම මුලට යන්නම් ආයිත්. ඔන්න දැන් වාහනයක් ගමන් කරමින් තියෙන්නේ. ඊළඟට මොකද්ද පත් වෙන්නේ? කහ. ඊළඟට පත් වෙන්නේ රතුපත් වෙන්න ඕනිද? කොළ කහ රතුපත් වෙනවා කියනවා නම් ඒක සම්පූර්ණ වැරදි. ඇයි? කොළපත් වෙලා වාහනේ ගමන් කරනවා. එතකොට ඊළඟටපත් වෙන්නේ කහ නවතින්න සූදානම් වෙන්න නවතින්න. ඊළඟට නැවතපත් වෙන්නේ කහ මොකද යන්න සූදානම් වෙන්න ඊට පස්සේ කොළ. ඔන්න ඔය පිළිවෙලට තමයි යන්නේ. මේක අවුල් කරගන්න එපා. මේක තමයි නිවැරදි පිළිවෙල.
ඔයාලා හිතන්නේ රතු කොළ කහ විදිහට යනවා අර රටාවකට යන්නේ. හරි. මේව නම් ඕගොල්ලෝ හිතලා ලියන්න ඕන ආදරණීය අම්මලා තාත්තලා මේ මම මේකට අදාළ තොරතුරු කියන්නම් පැටියෝ අහගෙන යන්න බලාගෙන යන්න මේවා හොඳින් මතක තියාගෙන යන්න. මොකද මේවා තියරි පේපර් ක්ලාස් එක ඇතුලේ අපි කතා කරනවා සහ කතා කරපු දේවල් තියෙන්නේ ඔබ දැන් 4 ශ්‍රේණියේ ඉඳන් 5 ශ්‍රේණියට යන්න හදන්නේ හරිතන හොයාගෙන ලස්සනට වැඩේ කරගන්න 5 වසරෙදිත් අපි පේපර් ක්ලාස් එකේ තියෙනවා ඒ වගේම තමයි පේපර් ක්ලාස් එකේ වෙනවම නැහැ ඕගොල්ලෝ දන්නවා තියරි පේපර් දෙකම එකට යන්නේ අපි ගානට බැලන්ස් කරලා ඔයාලව ගෙනියනවා හරි ජලය වාෂ්ප භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් මං කීපයක් කියන්නම් ජල වාෂ්ප භාවිතා කිරීමෙන් පුළුවන් විවිධ ඖෂධ වර්ග තම්බ ගන්න පුළුවන් ඉන්දියාප්ප තම්බන්න පුළුවන් ඉඩ්ලි හදන්න පුළුවන් තව මොනවාද හැලප හදන්න පුළුවන් ඊට පස්සේ සම්බාහන කටයුතු වලට ගන්නවා ඖෂධ වේදී කටයුතු වලට ගන්නවා දුම් අල්ලන්න ගන්නවා මෙන්න මේවා කරනවා අපි එහෙනම් ලියනවා දෙකක් ඖෂධ වර්ග තැම්බීමට දෙවෙනි එක ආහාර වර්ග සැකසීමට තව ඕනනම් ලියන්න පුළුවන් මේකට මම අර කිව්ව දේවල් වලින් කීපයක් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආහාර වර්ග සැකසීමට කියලා ලියන්න එපා. ඉඩ්ලි තැම්බීමට ඊට පස්සේ ඉන්දියාප්ප තැම්බීම එහෙම ලියන්න එපා. ලියනවා නම් ඒ පිළිවෙලට ලියන්න ඕනේ. කාබනික පොහොරවල වාසියක් හා රසායනික පොහොරවල අවාසියක් ලියන්න. කාබනික පොහොරවල වාසියක් තමයි විෂ රහිත වීම. ඊළඟ එක රසායනික පොහොරවල අවාසියක් තියෙනවා ගොඩක් පසනිසරු වීම තියෙනවා ශරීරයට විසයි ඊට පස්සේ පරිසරයට අහිත කරයි අපි තව එකක් ලියමු ඕගොල්ලන්ට පොඩ්ඩක් අන්කොමන් දෙයක් ඒ තමයි පාංශු ජීවීන් විනාශ වීම ඒ කියන්නේ පසේ සිටින ජීවීන් විනාශ වෙනවා පාංශු ජීවීන් විනාශ වීම කඩිය කියන්නේ පාංශු ජීවියෙක්. ඒතර මේ කඩිය කියන සතා විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇගේ ගෑවුනොත් මේවා ඉච්චර හොඳ නැහැ. පාංශු ජීවීන් ඕනිද අපිට? ඕනි. අපිට ඕනි අනිවාර්යෙන් ඕනි. ඒගොල්ලෝ ඕනිනේ. ගැඩවිලා ආවන්නේ ඕනි අපිට පස සරු කරලා දෙන්න. ළමයි එයා ඒ රැක ගන්න ඕනේ අපි කොහොම හරි කරලා. තේරුණා? හරි අපි යමු ඊළඟ කොටසට. ශරීරයට ශක්තිය ලැබෙන ආහාර දෙකක්. ඔබ දන්නවා මං කලිනුත් කිව්වා ආහාර වර්ග බෙදන්න පුළුවන් කොටස් තුනකට. ඒ කොටස් තුන මොනවද? මොනවද කොටස් තුන? ශරීරයට ශක්තිය ලැබෙන ආහාර, ශරීරය වර්ධනය වෙන ආහාර, ශරීරය ආරක්ෂා කරන ආහාර. කො කියන්නයි ශරීරයේ ශක්තිය ලැබෙන ආහාර, ශරීරය වර්ධනය කරන ආහාර, ශරීරය ආරක්ෂා කරන ආහාර. එහෙනම් ආහාර වර්ග තුනයි. එයින් ශරීරයට ශක්තිය ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට්. එහෙමත් නැත්නම් මොනවද? පිටි සහිත ආහාර. කතා දෙකක් නැතුව ලියන්න පුළුවන්. රොටි, පිට්ටු, අල, බතල, කොස් ඕන එකක්. ඊට පස්සේ ඕන රොටි ලියන්න පුළුවන්. තව මොනවද? කොස්. බීජ පැලවීමට අවශ්‍ය සාධක තුනක්. ප්‍රධාන සාධක තුනයි තියෙන්නේ. ඒ තමයි ජලය ඕනේ, පස ඕනේ, හිරුවෙලි ඕනේ. එතකොට මීට අමතරව ඉඩකඩ ඕනේ, පොහොර ඕනේ, ඊට පස්සේ තව වාතය ඕනේ. මේ ඔක්කොම ඕනේ. එහෙනම් ප්‍රධානව ජලය පස මම මේකට පරීක්ෂණයකුත් කරා හිරු එළිය මේ තුන අනිවාර්යෙන් ඕනේ 14 ජාතික වීරයන් දෙදෙනෙකුගේ නම් ලියන්න අමතක වෙන්න බෑ කවදාවත් ජාතික වීරයන් කිව්වහම අපේ රට මේ තත්ත්වෙන් තියෙන නිදහස ලබා දෙන්න මේ විදිහට වැඩ කරන්න අපිට දුන්න කට්ටිය විදිහට ගන්න පුළුවන් මේගොල්ලෝ හොඳද ඒ තමයි මන් දෙදෙනෙක්ගේ ප්‍රධානවම දෙන්නෙක්ගේ ලියන්නම්කෝ ගොංගාලේ ගොඩබණ්ඩා යටින් ලියනවා ගොංගාලේ ගොඩබණ්ඩාට තිබ්බා නම් කීයද නම් 5ක් මට මතකයි මං කලින් කේදී කිව්වනේ මොනවද කිව්වේ
ගොංගාලේ ගොඩ බන්නට තිබ්බ නම් කපුරු බස්ති බණ්ඩලාගේ ඩේවිඩ් හෙවත් ඩාවිඩ් නේද? ඊළඟට ශ්‍රී වික්‍රම සර්වසිද්ධි, දොන් පුල්ලේ වෙදරාල. එතකොට ඊට පස්සේ තමයි ආවේ මොකටද? ගොංගාලේ ගොඩ බණ්ඩ. මෙන්න මේ ටික මතකයේ තියාගෙන යන්න. මම ඔක්කොම මුළු පාඩමම මෙතන කරන්න විදිහක් නැහැ රත්තරනේ. ඊට පස්සේ අපිට වීර පුරන්න අප්පු. තව ගොඩක් ඉන්නවා. සුළඟ මගින් ව්‍යාප්ත වන බීජ දෙකක්. වරා තොටිල ගම්මාලුද? වරා තොටිල ගම්මාලු මේ ඕනම එකක්. මේව දීලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ පුතේ අපි යනවා වගුව සම්පූර්ණ කරන්න. වගුව සම්පූර්ණ කරන්න කියනවා කූඩු සාධන ස්ථානය පත්‍ර කඳ අතුවග අතු උඩ. පුතේ පත්‍රවල කූඩු හදන්නේ කවුද කියලා ඕගොල්ලෝ දන්නවා, වෙන කවුරුවත් නෙවෙයි, දිමියා. කඳ කියලා කියන්නේ කඳේ කූඩු හදන්නේ කෑරලා නැත්තම් කොට්ටෝරුවා. ගිරවත් හරි. අතු අග පුතේ අතු අග තමයි ඉල්ලන්නේ කවුද? වඩු කුරුල්ලා. එයා එයාගේ ආරක්ෂාවට ඉල්ලන්නේ. හරි පැද්දි පැද්දි ජොලි ඉන්නවා ඊට පස්සේ. ඊළඟට අතු උඩ හදන්නේ ඕන ඕගලන්ට කියන බට්ටිච්චෝ ඉන්නවා. එතකොට කළු කොණ්ඩයෝ ඉන්න ඕන එකෙක්. බට්ටිච්චා. එතකොට මේ බට්ටිච්චා පොඩ ඉන්න බට්ටිච්චි කූඩුව වෙනස්. බට්ටිච්ච කියලා කියන්නේ ලෝකේ කුරුල් ලෝකේ සන්නාලියා. අපි මේකට දාමු පරවියා. කොබෙයියා ඕන එකක් හරි. එහෙම ගන්න. බට්ටිච්චගේ කූඩුව කොළ එකට එකතු කරලා වියලා හදන්නේ. සමා වෙන්න ඕනේ. එයාට නමක් කියනවා කොළ එකතු කරලා වියලා හදන එකට කියනවා එයා කුරුල් ලෝකේ සන්නාලිය කියලා. සන්නාලිය කියලා කියන්නේ රෙදි වහන කෙනානේ. පරවියා තව ඉන්නවා. ඉතින් මීච්චා ඔහොම ඉන්නවා. කොණ්ඩ කුරුල්ලා ඒව දාන්න පුළුවන්. අවසාන මේක භාණ්ඩයක් මිලට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක්. පුතේ භාණ්ඩයක් මිලට ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු තියෙනවා. කාලයක උත්වීමේ දිනය ගැන බලන්න ඕනි. නිෂ්පාදිත දිනය ගැන බලන්න ඕනි. කාණ්ඩාංකය ගැන බලන්න ඕනි. කාණ්ඩාංකයේ ඉලක්කම් 3කින් තිබිය යුතුයි. ඒ වගේම තමයි භාණ්ඩයක් වෙළඳපොළට නිකුත් කිරීමේදී භාෂා දෙකකින් අවම වශයෙන් භාෂා දෙකකින්වත් ඒක මුද්‍රණය වෙලා තියෙන්න ඕනි. අඩංගු ද්‍රව්‍ය තියෙන්න ඕනි. ලබාගෙන තියෙන ප්‍රමිති සහතික දක්වලා තියෙන්න ඕනි. වැඩ ගොඩක් තියෙනවා නේ. එහෙනම් ඔය ඕවගෙන් කල් ලියන්න පුළුවන්. භාණ්ඩයක් මිලට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙක මොනවද? මිලනේ ඉස්සෙල්ලා බලන්නේ. වැරදි නෑ. ඉතින් ඒක ලිව්වොත් දෙන්න වෙනවා. නෑ ඔයාලා ගිහිල්ලා බලන්නේ මොකද්ද? පාට, ලස්සන. ඒව බලලා හරියන්නේ නෑ නේ. ආයි දාන්න පුළුවන් මේකෙදී තව අඩංගු ද්‍රව්‍ය. ඇයි බර ප්‍රමාණය? දැන් ගොඩක් කිව්ව ඔක්කොම ලියන්න බෑනේ මට. රයිට්. ඉතින් ආදරණීය දරුවනේ මම හිතනවා මේ විදිහට ලස්සනට ඕගොල්ලන්ට වැඩ ටික කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වෙනුවෙන් මම ඔබට ආරාධනා කරනවා අපේ YouTube channel එක subscribe කරන්න තවම subscribe කරලා නැතිනම් ඒ වගේම තමයි අපේ 3 4 5 ශ්‍රේණිවල online පන්තියට ආදරණීය අම්මලා තාත්තලා ඔබ ඔබේ දරුවව 3 4 5 ශ්‍රේණිවල දරුවෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා අවසන් නැති අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් කරන්නේ මේ කියන 077 එමත් නැත්නම් 071 කියන අංකෙට WhatsApp message එකක් දාන්න දරුවගේ නම සහ ශ්‍රේණිය එක්ක. ඉන් අනතුරුව ඔබට පුළුවන් ඔබට අපේ පන්තියට සම්බන්ධ වෙන්න සහ බොහෝ දෙනුම කරුණු එකතු කරගන්න. එහෙමනම් මීට අමතරව ඔබට පහසුයි අපේ මේ වීඩියෝ එකේ යට description එකේ තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් උනත් ඕගොල්ලන්ට අපේ පන්තිය හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. ආදරණීය අම්මලා තාත්තලා ඔබ කරන කියන හැම දෙයක්ම අති සාර්ථකත්වයට පත් වේවා. ඒ වගේම තමයි ආදරණීය දරුවනේ ඔබ කරන කියන ඉගෙනුම් කටයුතු සියල්ල සාර්ථක වේවා. ඒ එක්කම මට මෙතනට එන්න ශක්තියක් වුණු හැමෝම
මේ වෙලාවේදී මතක් කරනවා මගේ අම්මා තාත්තා බිරිඳ ඒ වගේම ගුරුවරු. ඒතර මගේ කාර්ය මණ්ඩලයේ මේ හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි. මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න මට හයියක් වුණාට. ඉතින් තවත් වීඩියෝස් ගොඩක් තියෙනවා මේකේ දාලා බලන්න වාර විභාගයේ ලස්සනට කොට දාගන්න. තව කෙනෙකුට මේක දෙන්න අමතක කරන්න එපා. එහෙමනම් ඔයාලගේ වචනෙන් යටින් කමෙන්ට් කරන්න මේ ගැන ඔබ දරන අදහස්. හැමෝටම ජය වේවා. ආයුබෝවන්.